Welcome everyone. කලින් වීඩියෝ එකේදී අපි database කියන්නේ මොකක්ද Microsoft Access එකෙන් අපිට මොනවද කරගන්න පුළුවන් කියලා පොඩක් theory විදිහට ඉගෙන ගත්තා. ඉතින් අද අපි Access එක actual විදිහට open කරලා database එකක් හදන්නේ කොහොමද මේකේ Microsoft Access ගත්තහම මේකේ graphical user interface එක කොහොමද තියෙන්නේ මොන වගේ view එකක්ද අපිට තියෙන්නේ access open කරපුවාම අපිට වැඩ කරන්න ඕන කරන options කොයි විදිහටද arrange වෙලා තියෙන්නේ කියන එක ගැන බලමු. ඉතින් පටන් ගන්න කලින් පුංචි දෙයක් කියන්න තියෙනවා. මම මේ series එකේදී use කරන්නේ Microsoft 365 නැත්නම් Office 365 එහෙමත් නැත්නම් O365 desktop version එක. ඉතින් මේ package එකේ එන Microsoft Access version එක තමයි මම use කරන්නේ. ඔයාට තියෙන්නේ මීට වෙනස් Access 2016 2019 නැත්නම් ඊටත් වඩා පරණ වෙනත් version එකක් නම් ඔයාගේ screen එකෙත් මගේ screen එකෙත් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. I think එහෙම වෙනස්කම් තිබුණා කියලා color scheme එකේ වෙනස්කම් තිබුණා කියලා හෝ ඒ වගේ වෙනස්කම් තිබුණා කියලා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මම කියලා දෙන concepts ටික ඊළඟට options ටික ඊළඟට මේක කරගෙන යන ක්‍රියාවලිය මේ ටික මේ versions හැම එකේදීම එකම විදිහක් තමයි ගන්නෙ. යම් පොඩි වෙනස්කම් තිබුණත් ඒක නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාට version එක වෙනස් නම් පොඩ්ඩක් බලන්න මගේ options එක්ක පොඩ්ඩක් වෙනස්කම් මොනවද තියෙන්නේ කියලා. ඒත් එක්කම ඔයාට ලේසියෙන් මේක navigate කරගෙන හොයාගෙන කරන්න පුළුවන්. ඉතින් අපි බලමු access එක open කරපුවම කොයි වගේ view එකක්ද තියෙන්නේ කියලා. මම මගේ search bar එකේ access කියලා type කරලා access program එක open කරගන්නවා. හරි. මගේ O365 access version එකේ මෙන්න මේ විදිහේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් 2016 2019 වගේ පාවිච්චි කරන අය ගත්තොත් මීට similar look එකක් තියෙන්න පුළුවන්. එතනින් below versions පාවිච්චි කරන කට්ටියට සමහරට මීට වඩා පොඩ්ඩක් වෙනස් version view එකක් තියෙන්න පුළුවන් මේ interface එකේ. ඉතින් අපි බලමු access open කරාම මේ තියෙන template options ගොඩක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම blank database option එකක් තියෙනවා. මම මේකෙදි මුලින්ම ඔයාලට කතා කරන්න යන්නේ මේ templates එක්ක වැඩ කරනවටත් වැඩිය blank database එකක් open කරගෙන එතන ඉඳන් ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කොහොමද කියන එක. ඉතින් මම මුලින්ම blank database එකක් open කරගන්නවා. මෙතන මේ blank database කියන option එක click කරලා. ඒක ක්ලික් කරපුවාම මට මෙන්න මේ වගේ පොඩි pop-up window එකක් එනවා. මේ window එකේ තියෙන්නේ ඇත්තටම මම මේ දැන් හදන්න යන blank database එක create කරන්නේ කොයි location එකේද කියලා select කරන්න සහ database එකට මම දෙන නම මොකක්ද කියලා මෙතන මට enter කරන්න පුළුවන්. ඉතින් මම නම enter කරන්න කලින් මෙතන නමක් දීලා ඕනනම් මේ by default තියෙන location එකේ මට මේක save කරන්න පුළුවන්. එහෙම නැතුව මම කරන්න යන්නේ ෆෝල්ඩ් එකක් icon එකක් තියෙනවා මෙතන. ඒ ෆෝල්ඩ් icon එක select කරලා මම location එකක් select කරගන්නවා මට මේ file එක save කරන්න නැත්නම් database එක save කරන්න. මම තෝරගන්නේ මගේ desktop එකේ මම already හදාගෙන තියෙනවා Microsoft Access කියලා ෆෝල්ඩ් එකක්. මේ ෆෝල්ඩ් එකේ මම මෙන්න මේ විදිහට ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ මට දෙන්න පුළුවන් මේ database එකට file name එකක්. ඉතින් තව දෙයක් mention කරන්න ඕනේ. මේ database examples වල මම ඔයාලට Microsoft Access මේ fundamental level එකේ series එකේදී කතා කරද්දී මම පාවිච්චි කරන්නේ library database කියලා example එකක්. ඉතින් මේ නිසා මම මේක library database කියලා මෙතනදිම save කරගන්නවා. ඊළඟට ඔයාලට පේන ඇති save as type එක Microsoft Access 2007 2016 databases විදිහට තියෙනවා. ඒක අපිට කිසිම වෙනස් කරන්න දෙයක් නැහැ. ඉතින් මම database එකේ නම දීලා තියෙනවා. ඒකත් එක්ක මම මේක මේ window එක okay කරලා බලමු අපි මොකද වෙන්නේ කියලා. හරි.
දැන් ඔයාලට පේනවා ඇති මේ අර අපිට අලුතෙන් ආපු pop-up window එකේ file name එක කියන එක change වුණා. and මේ file name එකට next to it වගේ ඒකට ළඟින්ම තියෙනවා .accdb කියලා file extension එකක්. ඉතින් මේ file extension එකෙන් කියන්නේ access database කියන එක. right? ඉතින් මේක ආවට පස්සේ ඔයාලට පුළුවන් create කියන එක උඩ click කරලා database එක create කරගන්න. create කරගෙන අපි බලමු graphical user interface එක කොහොමද තියෙන්නේ කියලා Microsoft Access වල database view එකේ. right. මෙන්න මේ තියෙන්නේ ඔයාලට Microsoft Access එකේ අලුත් versions වල ගත්තොත් මෙන්න මේ වගේ GUI එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. මෙන්න මෙතන උඩම තියෙනවා ඔයාලගේ title bar එක. ඔයාලා Word, Excel වගේ PowerPoint වගේ applications පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලා මේ title bar කියන එක ගැන පොඩ්ඩක් familiar. දැන් title bar එකේ ඔයාලගේ file name එක පෙන්වනවා. ඒත් එක්කම මගේ නම් file එකේ location එක පෙන්වනවා සහ file format එකත් මෙතන පෙන්වනවා. ඊට අමතරව ඊට යටින් තියෙනවා අපේ ribbon එක. ribbon එක කියලා කියන්නේ මෙන්න මේ area එක. මේ ribbon area එකේ තියෙනවා tabs. tabs කීපයක් තියෙනවා. home tab එක, create tab එක, external data tab එක, database tools tab එක, ඊළඟට help කියන එකෙන් අපිට මේ access සම්බන්ධව සමහර ප්‍රශ්න අහන්න පුළුවන්. web based answers හම්බ වෙන්නත් පුළුවන්. access inbuilt answers හම්බ වෙන්නත් පුළුවන්. ඒක ඔයගලන්ට වැඩ කරන්න ඕන කරන tool එකක් tab එකක් නෙවෙයි. ඔයාලට මොනවා හරි questions තියෙනවා නම් search කරන්න පාවිච්චි කරන්න පුළුවන්. questions කියන්නේ වැඩ කරගෙන යද්දී options ගැන problems. ඊළඟට දැන් මෙතන already ඔයාලාට පේනවා ඇති අපි open කරපුවම database එක create කරලා access ඇතුළට ආපුවම මෙන්න මේ වගේ view එකක් තියෙනවා. මේකේ අපිට by default පොඩි table එකක් දීලා තියෙනවා. අලුතෙන් පෙනුමට. ඉතින් මේකත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මම මේක close කරනවා. අපිට කොහොමද GUI එක තියෙන්නේ කියලා දැනගන්නත් එක්ක මෙතනින් අපිට close කරන්න පුළුවන්. ඉතින් මේ හැම tab එකකම ඔයාලට පේනවා ඇති similar options. ඒ කියන්නේ එකම විදිහ නැත්නම් related commands ටික groups විදිහට arrange වෙලා තියෙනවා. ඉතින් home tab එක ගත්තම මෙන්න මෙහෙම clipboard කියලා group එකක් තියෙනවා. ඒකේ cut, copy, format, painter වගේ similar options ටික එක group එකකට අවිලා තියෙනවා. ඊළඟට sort and filter කියලා option එකක් තියෙනවා. ඊළඟට records කියලා තියෙනවා. ඊළඟට create tab එකට ගියත් මෙන්න මේ වගේ tables වලට අදාළ options ටික එක group එකක තියෙනවා. tables කියලා group එකක. ඊළඟට queries කියලා group එකක් තියෙනවා. forms කියලා group එකක් තියෙනවා. reports කියලා group එකක් තියෙනවා. okay. ඉතින් මේ පැත්තේ වම් අත පැත්තේ ඔයාලගේ navigation pane එක තියෙනවා. මේකෙන් තමයි ඔයාලට navigate කරගන්න පුළුවන්. මේකේ තමයි database එකේ objects. අපි අර introduction එකේදී කිව්වා වගේ මේ few objects මේ වෙනස් objects වර්ග තියෙනවා. ඉතින් ඒ objects ටික list වෙන්නේ මෙන්න මේ area එකේ. tables, queries, forms, reports list වෙලා පෙන්නනවා. මේ මැද ලොකු කොටසේ තමයි දැන් ඕපන් කරලා තියෙන ඔබ්ජෙක්ට් එක පෙන්වන්නේ. මොකක් හරි ඔයාලා ටේබල් එකක් ඕපන් කරා වෙන්න පුළුවන්, query එකක් ඕපන් කරා වෙන්න පුළුවන්. මෙන්න මේ කොටසේ තමයි ඒ ඕපන් කරලා තියෙන දේවල් පෙන්වන්නේ. පහළම තියෙනවා ඔයාලගේ ස්ටේටස් බාර් එක. ස්ටේටස් බාර් එකේ තියෙන රෙකෝඩ්ස් ගණන වගේ දේවල් පෙන්වනවා. අපි බලමු create tab එක ගැන. මොකද ඔයාලා ටේබල් එකක් හදද්දී graphical user interface method එක පාවිච්චි කරනවා නම් ඔයාලට පාවිච්චි කරන්න තියෙන tab එක තමයි create tab එක. ඉතින් මේ database එක අපි already create කරගත්තානේ. ඉතින් මේ database එක ඇතුලේ tables අපි හදන්න ඕනේ. ඉතින් tables හදන්න ඕන කරන option එක table design option එක තියෙන්නේ මෙන්න මේ create tab එක ඇතුලේ. create tab එක ඇතුලේ table design කියලා option එකක් තියෙනවා tables කියන group එක ඇතුලේ. ඉතින් මේක පාවිච්චි කරලා අපිට පුළුවන් tables create කරන්න. ඉතින් මේ විදිහ තමයි
ඔයාලගේ Microsoft Access එකේ graphical user interface එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඊට වැඩිය දෙයක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. graphical user interface එක ඔයාලා මේ Access ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් familiarize වෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. කොයි දේවල්ද කොයි ඇතුළේද, ඒ කියන්නේ කොයි ටැබ් එක ඇතුළේද, කොයි ඔප්ෂන්ස්ද, කොයි ගෲප්ස්ද තියෙන්නේ කියන එක. ඉතින් මෙතනින් create ටැබ් එක ගත්තම අපිට අලුත් tables හදාගන්න, queries, forms, reports හදාගන්න ඕන කරන options තියෙන්නේ මේ ටැබ් එක ඇතුලේ. මම අර කලින් කිව්වා වගේ මේවා ඔයාලා එකින් එකට ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මොනවද තියෙන options, මොනවද තියෙන groups කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි Access එකේ database එකක් හදාගත්තා. ribbon එක, tabs, groups, navigation pane කියන කොටස් ටික ඊළඟට generally user interface එක ගැන පොදු අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි මේ database එකට හදාගත්ත database එකට tables හදන්නේ කොහොමද? data types කියන්නේ මොනවද කියන එක අඳුර ගන්න ඕනේ. ඊළඟට මේ tables එක වැඩ කරද්දී මම කලිනුත් කිව්වා වගේ primary key කියලා concept එකක් තියෙනවා. ඒවා කොහොමද මේ tables එක එකතු වෙන්නේ කියන එක ඉගෙන ගමු. ඉතින් අපේ channel එක subscribe කරලා ready වෙන්න. අපි ඉදිරියට මේ series එකෙන් access ගැන තවදුරටත් ඉගෙන ගමු. Thank you.